අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අදත් වර්ල්ඩ් බුක් රිවිව් YouTube channel ඔස්සේ අපි අදත් අලුත් පොතක රිවිව් එකක් අරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම අපි කතා කරමින් සිටියේ ලිටල් හවුස් කතා මාලාවේ 1 සහ 2 අපි කතා කරමින් සිටියා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිටල් හවුස් කතා මාලාවේ 3 වෙනි පොත වෙන ෆාමර් බෝයි. එහෙම නැත්නම් අල්මන්සෝ පුංචි ගොවියා කියන පොත. ඉතින් ඔබ දන්නවා ලෝරා ඉංගල්ස් වයිල්ඩර් කියලාගේ අනාගත සෙමියා සම්බන්ධයෙන් තමයි මේ පොත පළ කරලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ පොත් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ලෝරා ඉංගල්ස්ගේ පොත් සමූහය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පළවෙනි පොත ප්‍රධාන වශයෙන් තමාගේ පියාගේ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳ කතා නායකයා විදිහට තියෙන පියා. දෙවෙනි පොතට එනකොට කතා නායකයා විදිහට ප්‍රධාන වශයෙන් ඉන්නේ මව. ඉතින් තුන්වෙනි පොත ප්‍රධාන වශයෙන්ම තමාගේ ස්වාමියා වන අල්මන්සෝ ජේමිස් වයිල්ඩර් වෙනුවෙන් තමයි තුන්වෙනි පොත අල්මන්සෝ පුංචි ගොවියා විදිහට ගංගා නිරෝෂණයේ සුදු වැලි කන්ද පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ පොත ගැන ගංගා නිරෝෂණයේ සුදු වැලි කන්ද පසු වදනක් තියලා තියෙනවා. ලෝරා ඉංගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩින අතරේ අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව්යෝක් ජනපදයේ ගොවිපලක හැදී වැඩේ. ග්‍රීස්ම ඍතුවේ පැල බගා කරන්නට, සරත් ඍතුවේ අස්වැන්න නෙලා ගන්නට අපච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩ සඳහා සහාය වෙමින් සිය සහෝදර සහෝදරියන් දෙදෙනා සමග අල්මන්සෝ ගොවිපලයේ ගත කරන්නේ ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම සහ විනෝදකාමී බෙලෙක් බඩු වෙලෙන්දා ගොවිපලට එන දවස, නගරේ සල්පිල පැවැත්වෙන දවස, අප්පච්චි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට ඉතාමත් ප්‍රීතිදායක දවස් වේ. මෙම තමයි ගංගා නිරෝෂණයේ සුදු වැලි කන්ද මේ පොතේ පසුවදනක් විදිහට අල්මන්සෝගේ ජීවිත කතාව පෙන්වලා දෙන්නේ. ඉතින් 1800 වගේ කාලය වෙනකොට ඇමරිකානු ග්‍රාමීය ගොවිපලක ජීවත් වෙන කුඩා පිරිමි ළමයෙක්ගේ ස්ටෝරීස්, ෆාමින් ස්ටෝරීස්, එහෙම නැත්නම් කතන්දර, ඒ ආසිතව තියෙන අත්දැකීම්, හાર્ඩ් වර්ක්ස් වල තියෙන මහන්සිය පිළිබඳව තමයි සරලවම කිව්වොත් ලෝරා ඉංගල්ස් ඉතාමත් සරලව මේ පැහැදිලි කරන්නේ මේ පොත ඔස්සේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම පුංචි ළමයින්ට විතරක් නෙවෙයි, ඔබ කැමතිනම් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ඉතිහාසය, රූරල් ලයිෆ් කොහොමද 1900 වගේ කාලය තුළ ගොවි පවුලක ඉපදිච්ච කොළු ගැටයෙක්ගේ ජීවිත කතාව ගැලපෙන්නේ, ඒ සඳහා මහන්සි වෙන්නේ කොහොමද, මොන වගේ කටයුතු සඳහා කැපකිරීමක් කරන්න ඕනද කියන කාරණා සම්බන්ධයෙන් තමයි ලෝරා ඉංගල්ස් ඉතාමත් සරලව මේ පොත ඔස්සේ පැහැදිලි කරලා දෙන්නේ. මේක ඇත්තටම පුංචි ළමයින්ට විතරක් නෙමෙයි, කෘෂිකර්මයට ආදරය කරන, ඉතිහාසයට ආදරය කරන ඕනෑම කෙනෙකුට මේ පොත කියවීමට හැකි පොතක්. ඉතින් නමුත් මේ පොතේ තියෙන සුවිශේෂීභාවය තමයි ලෝරා ඉංගල්ස් තම ස්වාමියාගේ ජීවිත කතාව තුළ, ජීවන කාලය තුළ ඔහු ගත කරපු කාර්යයන්, ඔවුන් මහන්සි වෙච්ච හැටි ටිකක් වර්ණනාත්මකව ඉදිරිපත් කිරීමට උත්සාහ කරමින් සිටිනවා. ටිකක් හයිලයිට් කරනවා තමාගේ ස්වාමියාගේ තියෙන විශේෂතා, කොහොමද ඒ අභියෝග වලට මුහුණ දුන්නේ, ඒ සඳහා වයිල්ඩර්ගේ ජේමිස් වයිල්ඩර්, එහෙම නැත්නම් අල්මන්සෝ සතුව තිබිච්ච සුවිශේෂී දක්ෂතා මොනවද, සුවිශේෂීව මහන්සි වෙච්ච කොහොමද, ක්‍රමානුකූලව වර්ධනය වුණේ කොහොමද කියලා ඉතාමත් සරලව මේ පොත ඔස්සේ කියලා තියෙනවා. ඉතින් සුවිශේෂීව ගත්තොත් මේකේ අතිශෝක්ති වර්ණනා දක්නට ලැබෙන්නේ නැහැ. ගොවිපලක තියෙන සාමාන්‍ය එදිනදා මහන්සි වෙලා වැඩ කරන හැටි, ගෙදරක් එක්ක ජීවත් වෙනකොට ඔවුන්ට තියෙන වටිනාකම් නඩත්තු කරගන්න හැටි, එකිනෙකාට ගෞරව කරන හැටි සහ එදිනෙදා ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන් කැප කරන හැටි පවුල වෙනුවෙන්, මේ සම්බන්ධයෙන් තමයි මේ පොතේ විස්තර තියෙන්නේ. ඉතින් අල්මන්සෝ වයිල්ඩර්ගේ අනාගත සැමියා පිළිබඳ ජීවිතයේ පොඩි කාලේ, චයිල්ඩ්හුඩ් එකේ, ළමා කාලේ ගත වුණේ කොහොමද කියලා සරලව කිව්වොත් මේ පොත ඔස්සේ වර්ණනා කරලා තියෙනවා. ඉතින් හරිය ලස්සන කතන්දර මාලාවක් මේ පොතේ තියෙනවා. ඔබටත් පුළුවන් ගංගා නිරෝෂණයේ සුදු වැලි කන්දගේ මේ පරිවර්තනයේ අරගෙන කියවන්න. ඉතින් අද අපි ගෙනාවේ ලිටල් හවුස් කතා මාලාවේ 3 වෙනි පරිවර්තනය අල්මන්සෝ පුංචි ගොවියා. ඉතින් තවත් දවසක අලුත්
පරිවර්තනයකින් හමු වෙන බලාපොරොත්තුවකින් රිවිව් එකකින් හමු වෙන බලාපොරොත්තුවකින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.